පිරිමි ළමයි කතාවේ ඕගොල්ලෝ හිතන්නේ යාළුවනේ මේ නෝරගේ බංගලාවට මහිට්ටු පොළගේ සුදු පොළත් තරම් සුමංගල එන්නේ නම් එච්චර හොඳට නෙමෙයි. මොකද සුමංගල කියන්නේ කපටි මනුස්සයෙක්. ඉතින් සුමංගලගේ මේ පාර ප්ලෑන් එක නම් නෝරගේ බංගලාව ගන්න වගේ. ඉතින් නෝරටත් අසනීප වෙලා තියෙන එකේ සුමංගල හිතනවා ඇති මේ බංගලාව සුමංගලට අයිති කරගන්න. මොකද සුමංගලයි කල්පිස් කපු මහත්තයාටත් මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඉදිරියට බලාගන්න පුළුවන් යාළුවනේ මොන වගේ සම්බන්ධයක්ද මේ දෙන්නා ළඟ තියෙන්නේ කියලා. ඉතින් මේ පාරන සුමංගල හදන්නේ සූදු පොළත් අරන් ගිහිල්ලා බංගලාවේ අනිවාර්යයෙන්ම අයිති කරගන්න තමයි. එතකොට ඉතින් අනිවාර්යයෙන්ම සුමංගලගේ ප්ලෑන් එක වැඩ කරන්නත් පුළුවන්. ඒත් ඉතින් දැන් නෝරා ටිකෙන් ටික සුව වෙන හින්දා සුමංගලගේ හිතාගෙන ඉන්න දේ නම් කරගන්න බැරි වෙයි. ඉතින් යාළුවනේ ඕගොල්ලෝ හිතන්නේ සුමංගල දැන් හදන්නේ මොන වගේ දෙයක් කරන්න කියලාද? ඉතින් ඉදිරියට ඒ වගේ වීඩියෝ නැරඹීමට අමතක නොකර subscribe කරලා තියාගන්න.